අයදෙමි සමන් සොරින්දුනි ඔබේ පිහිට හදින් නමදෙමි සිරස තබමින් දන නමා බැතින් රැකගමි කුසල දම් සසරේ පුරුදු ලෙසින් පුදනෙමි සියපතින් මොනිසිරි පතුල හදින් සමනලකන්ද එසේ තමතිනම් ශ්‍රීපාදය දෙස්විදෙස් සංචාරකයන්ගේ ආකර්ශණයටත් වන්දනාමානයටත් පාත්‍ර වූ ලෝකවුරුම පූජනීය සිද්ධස්ථානයකේ අඩි 7359ක් පමණ වූ මෙම කඳු පන්තිය ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ පිහිටා තිබෙන අතර සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයටත් මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මායිම්ව පිහිටා ඇති. අප රටට ආවේනික මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක හා සත්ත්ව ප්‍රජාවන්ගෙන් ගහන රක්ෂිත කලාපයකි. දඩි වර්ෂාව තද සුළං හා තරක් නොපෙනෙන මීදුම් වලාවන්ගෙන් ගහන අවාර සමය අවසන් කරමින් සෑම වසරකම දෙසැම්බර් මස උඳුව පොහෝ දිනයේ නැරඹෙන ශ්‍රීපාද වන්දනා සමය මේ මස වෙසක් පොහොය දිනය දක්වා පවතී. රත්නපුර පලාබන්දල මාර්ගය, හැටන් නල්ලතන්නි මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය යන ප්‍රධාන මාර්ග තුනට අමතරව මරේවත්ත සඳකල තැන්න මාර්ගය, දෙහනකන්ද මූක්වත්ත මාර්ගය, දරණියගල උඩමාලිම්බඩ මාර්ගය ලෙස මාර්ග 6ක් ඔස්සේ එම වකවානුව තුළ බැතිමතුන් ශ්‍රීපාද කරුණා කරන්නට පැමිණේ. සියපද ෆිනෑන්ස් ආයතනයේ සියපතින් මිහිකතට තිරසාර සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලබන තවත් එක් සමාජීය මෙහෙවරක් ලෙස සම්බුදු සිරිපා පාසලත් උතුම් සිරිපා බිමාශ්‍රිත පරිසරයේ ඉවතලන පොලිතීන්, ප්ලාස්ටික් ආදී නොදිරන අපද්‍රව්‍ය නිසලෙස බැහැරකොට පරිසරයේ සුරැකීමේ අගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පූර්ව හා කසල බඳුම් සවිකිරීමේ ව්‍යාපෘතිය මෙම සංවේදී පාරිසරික කලාපය මතු පරපුරට සුරක්ෂිත ක්‍රම යන ජනමතය ගොඩනගමින් සියලු ජනතාවගේත් ස්වභාදහමේත් හිතසුව පිණිසම කරනු ලැබූ තවත් එක් මහව් කර්තව්‍යකි. සියපත ෆිනෑන්ස් ආයතනයේ පූර්ණ අධීක්ෂණ යටතේ මස්කලේ ප්‍රාදේශීය සභාව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා උඩමළුව භාරකාරීත්වයේ සහාය ඇතිව හැටන් නල්ලතන්නේ ශ්‍රීපාද මාර්ගයේ අවැසි මැද්දේ ඉතා වෙහෙසකර දෙන ගණනාවක් ගත කරමින් නල්ලතන්නේ වාහන අංගණය, වලාකුළු බැම්ම, සමන් දේවාලය හා බුද්ධ මන්දිරය, ඩෙල්හවුස් පාලම, ඉහල්ගමුව විශ්‍රාම ශාලාව, මකරතොරණ, රතු පාලම, ජපන් සාම විහාරය හා සාම චෛත්‍ය, සීතගඟුල අම්බලම, රතු අම්බලම, ඉදිකටු පාන හා උඩමළුව ආශ්‍රිතව ස්ථාන 13කදී සවිකරන ලද දැනුවත් කිරීමේ පෝරු 11ක් හා කසල බඳුන් 18කින් මෙම ව්‍යාපෘතිය සමන්විත වේ. මෙම වටිනා පාරිසරික හා සංස්කෘතික උරුමය ඉදිරි අනාගතය වෙත තිරසාරත්වය සමග දායාද කිරීමට අත්වල් බැඳ ගැනීම ඔබ අප සැමගේ වගකීමකි.